හරි 2022 පේපර් එකේ 16 වෙනි ප්‍රශ්නේ ගන්න. ඒක වගන්ති ප්‍රශ්නයක් තියෙන්නේ. SRP ගොනුවල මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත් දී ඇති කුමන ප්‍රකාශ සත්‍යද? අපි ප්‍රකාශයන් හරි එක අවසානට කතා කරමු. සෙනෝන් නිෂ්ක්‍රීය වායුවත් උවත් ඔක්සීකරණ අංක ධන 2 ධන 4 ධන 6 වෙන සංයෝග සාධයි. English medium බණ්ඩ although xenon is a inert gas, it forms compound with oxidation number +2 +4 and +6. මේ කතාව හරියටම හරි. නිෂ්ක්‍රීය වායුවක් වුණා xenon කියන කෙනා බන්ධන හදනවා. ඒතර බන්ධන හදන එකම එක්කෙනා අය තමයි xenon හදනවා. ෆ්ලෝරින් එක හදනවා HCF2 මේ තියෙන ධන 2 අවස්ථාව. මේක ධන 2 ඔක්සීකරණ අවස්ථාව. HCF4 ධන 4 සහ HCF6 මේක ධන 6. මේ තුන ගත්තට පස්සේ පළවෙනි ප්‍රකාශය හරියටම හරි. පළවෙනි ප්‍රකාශය කිසිම අවුලක් නැහැ හරි. xenon කියන්නේ සංයුජතාවයක් තියෙන හරිද බන්ධන හදන නිෂ්ක්‍රීය වායුවක්. ඒ නිසා ඒක තමයි හරි. අනිත් අයට අදාළ වෙන්නේ නැහැ ඒක. අනිත් නිෂ්ක්‍රීය වායුන්ට අදාළ වෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න හයිඩ්‍රජන් හේලයිඩ් අතුරින් වැඩිම බන්ධන විකරණ ශක්තිය ඇත්තේ HF වලට. හරි among the hydrogen halides HF has the highest bond dissociation energy. මේක හරියටම හරිනේ. හිතන්නකෝ දැන් ෆ්ලෝරින් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම හේලයිඩ් දූරාවලිය ගත්තොත් එහෙම ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් ඇසිඩින් විදිහට තියෙද්දි මෙතන පොඩිම එක්කන තමයි ෆ්ලෝරින් කියලා කියන්නේ. එතන ෆ්ලෝරින් හදන HF බන්ධනය ගත්තාම දිග අඩුයි. ඒ වගේම දිග වැඩි HBr තවත් දිග වැඩි වෙනවා HIV තවත් දිග වැඩි වෙනවා. අපි දන්නවා ඕනම බන්ධනයක දුර වැඩි වෙද්දී ඒ බන්ධනයේ තියෙන ප්‍රබලතාවය අඩු වෙනවා. බන්ධනයේ ප්‍රබලතාවය අඩු වෙනවා කියලා කියන්නේ බන්ධන විඝටන එන්තල්පිය යගේ මොකද වෙන්නේ අඩු වෙනවා. එහෙනම් ඔය ප්‍රකාශය හරියටම හරි. අඩුම ශක්තියක් කියන්නේ අඩුම බන්ධන විඝටන එන්තල්පියක් තියෙන කාටද? HIට. වැඩිම බන්ධන විඝටන එන්තල්පියක් තියෙන කාටද? HFට. එහෙනම් ඩෙල්ටා H D මේ පැත්තට මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ඔය දෙවෙනි ප්‍රකාශයත් හරියටම හරි. හරි ඊට පස්සේ ගන්න හතරවෙනි ප්‍රකාශය among the group 1 and group 2 metals metals lithium to cesium has the lowest melting point. ඒක කොහොමද හරියන්න ඕනේ උත්තරය බලන්න පළමුව කාණ්ඩයේ අතුරින් ලිතියම් සිට cesium දක්වා cesium වල අඩුම ද්‍රවාංකය ඇත. හරි හේතුව මොකද්ද? අපි දන්නවා ලිතියම් සිට හරිද සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් මේ අය ගත්තාම මේ හැමෝම ජලාශයට දාන එක ඉලෙක්ට්‍රෝනයයි. හරි එයා බන්ධනය හදන්න හරිද ලෝහක බන්ධනය හදන්න ජලාශයට දාන එක ඉලෙක්ට්‍රෝනයයි. හැබැයි අපි දන්නා මොකද වෙන්නේ? අරේ මොකද වෙන්නේ? අරේ වැඩි වෙනවා. අරේ එන්න R කියන එක මොකද වෙන්නේ? කාණ්ඩයේ පහළට වැඩි වෙනවා. හරිද? කාණ්ඩයේ පහළට අරේ වැඩි වෙන්න ජලාශයේ ඇතුලේ තියෙන කැටයන විශාලත්වය වැඩි වෙනවා. ජලාශය ඇතුලේ කැටයන විශාලත්වය වැඩි වෙන්න. හැබැයි මේ කැටයන එකිනෙක රඳවා පවත්වා ගන්න තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන නිසා හරිද ලෝහක දැලිස ගත්තාම හරිද අඩුම ද්‍රවාංක පවතින සීසියම්ට හේතුව සීසියම් වල තමයි මේ දැලිස ගොඩාක්ම දුර්වල වෙන්නේ. ලිතියම් වල තමයි ශක්තිමත් වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රකාශයත් හරියටම හරි. හරි ඊට පස්සේ බලන්න පස්වෙනි ප්‍රකාශය NH2OH වල nitrogen ඔක්සීකරණාංකය ඍණ 1 පවතී කියලා කියනවා. Oxidation number among the nitrogen is NH2OH is -1. හරියටම හරි මම දැන් මේකේ NH2OH වල මම ව්‍යුහේ ඇඳලා පස්සේ මේ බන්ධනය ගත්තාම පස්සේ හයිඩ්‍රජන් ධන එකක් සහ මෙයාට දෙකට ධන ඍණ එකක් එනවා. මේ බන්ධනයත් ඒ තමයි ධන එක සහ ඍණ එක වශයෙන් විභජනය වෙනවා. හැබැයි මෙතනදී නයිට්‍රජන් වඩා ඔක්සිජන් කියලා කෙනා විදුලි ඍණ නිසා මෙතන නයිට්‍රජන් ධන එකක් එන්නේ ඩෙල්ටා ධන එකක් එන්නේ ඔක්සිජන් ඍණ එකක් එන්නේ. මේ බලන ධන දෙකයි ඍණ දෙකයි ධන එකයි කියලා කියන්නේ ඍණ එකක් තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් ඍණ එක තමයි එයාගේ ඔක්සීකරණාංකය බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ව්‍යුහයේ ඔක්සීකරණාංක ගන්න පුරුදු වෙන්න. ඒක හරියටම හරි. හරි මේක හරි උත්තරේ තුන්වෙනි උත්තරේ බලන්න ප්‍රශ්න බලන්න ඕගොල්ලෝ. දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයන්නේ හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රව්‍යතාවය කාණ්ඩයේ පහළට යන විට අඩු වන අතර ඒ වගේ සල්ෆේට ජල ද්‍රව්‍යතාවය වැඩි වේ. Solubility of the hydroxide the group 2 elements in the water decreases in descending the group while the solubility of their sulfide increases. මේක වැරදි අතරම කතාව. හොඳට බලන්න බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන කාණ්ඩයේ ඉහළම ඉන්න එක්කෙනෙක් මේක අතර පස්සේ අවක්ෂේපයක් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයක්. හැබැයි බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වඩා
මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල අවක්ෂේපයේ වෙන ප්‍රමාණය අඩුයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඊටත් වඩා අඩුයි. බෙරිලියම් ස්ට්‍රොන්ටියම් සහ බේරියම් ගත්තාම අනිවාර්යෙන් ද්‍රාව්‍ය වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ද්‍රාව්‍ය වේ. හරි ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි ඒ වගේම තමයි සල්ෆේට් ගත්තාම මේකේ ඒතර ওই ප්‍රකාශයේ කියන විදිහට අඩු වේ කියලා කියන එක වැරදි. හරිද? ද්‍රාව්‍යතාවය වැඩි වෙන එකයි වෙන්නේ. මේක හරි. මේක කොහොමත් හරි. බලන්න බෙරිලියම් මැග්නීසියම් කියලා කියන්නේ අවක්ෂේප වන පිළිවෙලයි. කැල්සියම් ස්ට්‍රොන්ටියම් බේරියම් වෙද්දි මොකද වෙන්නේ? හරි ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. එහෙනම් ওই ප්‍රකාශයේ කියලා තියෙන උත්තරේ තමයි වැරදි උත්තරේ. උත්තරේ කීයද? තුන්වෙනි උත්තරේ. හරි අපි ඊළඟ ප්‍රශ්නයකට ගමු.